ජනියා ගැව්වා වෙන සෙට් එකක් ගැහුවා භාගයට භාගයක් ගැහුවා කොල්ලෝ මේ කවුද මේ ඔය කැප්ටන් ඩීද කවුද ඉන්නවද ඔය කට්ටිය කියන කැප්ටන් ඩීද කවුද ඔන්න මල්ලි කෙනෙක් ඉන්නවලු ස්ට්‍රීම් කරන කවුරු හරි ඉන්නවද පැනල් කාර්යයකට දෙමු 1/6 එකක් දෙමු පැනල් කාර්යුන්ට ආයෙ දෙන්න ඕනේ බා නැද්ද මචං නැද්ද SLR ජෝස් ගහන්නේ නෑ මචං ජෝස් මල්ලි ගහන්නේ නෑ බා ජෝස් මල්ලි මේ මිනි කැප්ෂන් එක අන්න නේ මචං 6කට ගහයි නේ 6කට හරි දාලා මිනි කැප්ෂන් නැද්ද මචං නැද්ද කොයි කැප්ටන් ඩීද කවුද මල්ලි ඉන්නවද කවුද ඔය එහෙම කවුරු හරි ඉන්නවද ස්ට්‍රීම් කරන නැද්ද ස්ට්‍රීමර් කෙනෙක් ඉන්නවද බා ස්ට්‍රීමර් කෙනෙක් ඉන්නවලු කෝ නැද්ද එහෙම කෙනෙක් නැද්ද chat එකේ නැද්ද නෑ නේද බා කැප්ටන් බල කැප්ටන් නේද කැප්ටන්ද නම මිනි කැප්ෂන්ද නෑනේ නැත්ද මචං කවුද බං ඔය කැප්ටන් කියන්නේ කවුද මචං කැප්සර් නෙමෙයි කැප්ටන් ලුවා කොහෙද බං අර පුල් මට ඉන්නේ අර හොදා අර ඔන්න ඔයාලා කුල්මත් වෙන්න යන්න කැප්ටන් ආවද මල්ලි කවුද බං ඔය කැප්ටන් කියන්නේ මල්ලි කැප්ටන් ආව කියලා දාන්නේ කවුද බං කෝ කැප්ටන් කියන්නේ කවුද මේ මල්ලි තප්පරයක් ඉන්නේ රකුස හරි ඔය කැප්ටන් කෙනෙක් කෙනාගේ කවුද මචං කමෙන්ට් එකක් දාන්නකෝ මේ මම කැප්ටන් හරි කවුරු හරි මොකක් හරි දාන්නකෝ මම තමයි ඔරිජිනල් කැප්ටන් කියලා දාන්නකෝ මට හොයාගන්න බෑ කැප්ටන් ආවා කියලා දැම්ම කට්ටිය මං කැප්ටන් බොනෝ ඔගේ ආච්චි කාගෙන ආපන් කැප්ටන් ඩී ඉන්නවා කොහොම මචං කොහොම ඒක තමයි දැන් ඉන්නවා කියලා දැම්මා හරි මෙයා නේද ඔය නිකන් මේ මොකද්ද බං රතු පාට ලෝගෝ එකක් දාලා තියෙන හાર્ට් එකක් දාලා තියෙන එක නේද යාද මට එයා නම් එයා කියලා කියන්නේ මල්ලි අයිඩි එක දාන්න මම කැප්ටන් ගේ ගෑණි අම්මට කැප්ටන් ගහන්න කවුද මල්ලි එයාද ඔය රතු පාට ඩීපී එකක් දාලා තියෙන එක නේද කොහොර මම කැප්ටන් කියලා දාලා තිබ්බේ එයා නේද කොල්ලෙක් ඉන්නවලු මචං ලයිව් කරන මේ හොර ගහනවායි කියලා කිව්වලු එයා තමයි අයිඩි එක දාන්න මල්ලි යාගේ මම රික්වෙස්ට් එකක් දාන්න කොල්ලට ඉක්මනට අයිඩි එක දාන්න මම හරි මචං අයිඩි එක දාන්න හරි අපි යන් වැඩේට මචං එන ලෑස්ති වෙන වතුරු කුරක් බීලා ටික් ගාලා එන්න ළමයි සෙනික පටස් ඉන්න කට්ටියම ලයිව් එක ෂෙයා කරන්න එන ලෑස්ති වෙන 160 අපේ කැප්ටන් ඩී මල්ලිගේ මැච් එක බලන්න මං ටක් ගාලා වතුරු කුරක් බීලා එන්න හරි අපි කැප්ටන් ඩී මල්ලිගේ මැච් එක බලමු නේද ළමයි දැන් එන්න කැප්ටන් ඩී ගේ මැච් එක කො කැප්ටන් ඩී ගේ ID එක බා කොහෙද ගාගත්තා නේද ආවේදී කැප්ටන් ඩී මල්ලි එන්නේ නම් ඔන්ලයින් එන්න 64යි 64යි වෙලාව මදි 7 වෙනකොට ලයිව් එක එන් කරන්න මේක 64යි 090යි 69යි 77 හරි කැප්ටන් ඩී 15 කේ මම දන්නේ අද තමයි දන්නේ කැප්ටන් ඩී කියලා කෙනෙක් ලයිව් එක කැප්ටන් ඩී නෙවෙයි කැප්ටන් නේ හරි කැප්ටන් මල්ලි ගන්න රික් එක අරගෙන එන්න මේ පැත්තට ඉක්මනට එන්න ඔයාගේ මැච් එක අපි බලන්න හදන්නේ අපි බලමු එහෙනම් අපේ කැප්ටන් කපිතාන් කෙනෙක් what the hell man කවුද මේ ඇත්තටම කතා කරලා බලමු නේද බං මම දන්නේ නැහැ මීට කලින් දැකලා නැහැ ඩයල් එක මේ බෙල් 69 කෝ නෑනේ බුසා අම්මට සිරි ඔයා පීසිද හෙලෝ අයියේ බ්‍රදර් ඔයා YouTube ද කරන්නේ ඔව් අයියේ YouTube කරන්නේ ලයිව් දානවද ලයිව් නම් කරා මේ දවස් ටිකේ නෑ හැබැයි දැබ්බේ අර කනෙක්ෂන් ප්‍රශ්න හින්දා ඉන්නේ යනවා වහින මොනවද කරන්නේ කියන්නේ මේ මොන වගේ VR අප් කරනේවද නැත්නම් නෑ ප්‍රෑන්ක් වීඩියෝත් කරනවා එක එක මිස්ටර් තමයි සෙරෝන් අයලා එහෙම දන්නවා සෙරෝන් අයියාගේ වීඩියෝත් ගොඩක් දාලා තියෙනවා channel එකේ
ඔයාව දැකලානේ මම සාමාන්‍යයෙන් යනවා YouTube එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් බලනවා. ඔයා මීටර මම සෙට් කළා නෑ. මේ PC මත ගහන්නේ එතකොට මොබයිල් ද ගහන්නේ දිගටම PC මත ගහුවේ. දිගටම PC අය ඒ කියන්නේ ඔය ඉස්සර ගැහුවා මොබයිල් දැනුත් ගහනවා CS එහෙම අප් කරන්න මේ මොබයිල් එකේ ගොඩාක් දුරට PC තමයි ගහන්නේ. අපි එන සුපිරියක් කරමුද? මොකද්ද PC එක? PC එක GTX 970 4GB එකක් i5 4th gen SSD එක 512 RAM එක 16GB. දැන් එතකොට මේ සබ්ලා කීයක් වගේ ඉන්නවද මල්ලි? මගේගේ අයියේ ඉන්නවා 8200 ගාණක් විතර. ඔව් 8200ක් වගේ. ගේමක් ගහගන්න පුතේ. මේ දානවනේ ෂෝට් ලයිව් දාන්න. එතකොට ඔයාලට ගේමක් ගහගන්න පුළුවන්. ඔව් අයියේ මේ ෂෝට් ලයිව් තමයි දැම්මේ. ඔය එක තමයි. හරි එතකොට මේ කන්ටෙන්ට් පැත්තට දාන්න මොකද ලයිව්ම දාන්නත් එපා කන්ටෙන්ට් උත් දාන්න. ලයිව් එකේ කරගෙන යනකොට ෂෝට් දාන්න ඔයාලට ඉක්මනට සබ්ලා ගහගන්න. මගේ අයියේ වීඩියෝ 200ක් දාලා තියෙනවා. ලොං මීඩියම් 200ක් තියෙනවා. එහෙනම් අවුලන්නේ නැහැ. හරි එතකොට මල්ලි මේ ගහලා දිනනද වන්නස් ප්‍රෝ එහෙම 6 එහෙම. ගහලා නම් තියෙනවා මේ අර PC version කාලේ හිටන් ගැහුවා මේ 1 vs 6 ගැහුවා. PC version ද ගහන්නේ කියන්නේ? නෑ දැන් නම් ගහන්නේ normal එක. දැන් අර බෑන්ඩ් වෙන සීන් එකක් තියෙනවානේ. ඔව්. මේකනොත් ගහන්න පුළුවන් අවුලක් නෑ. අපි බලමු එහෙනම් සුපිරියක් කරමු එහෙනම්. අරයි මේ රූල්ස් ටික හරියට කියනවද? ඕ රෝස් ටික කියන්නම්. ඔයා මේ කස්ටම් එක හරියට හදාගන්න ඔයාලට අවශ්‍ය ගන් ටික දාලා ළමයි මේ අහන්නකො හෙල්මට් දාන්න එපා. Volby EP Hayato Sonia Flash Andrew Nairi Sonia වගේ ස්කිල් මුකුත් දාන්න එපා. normal ස්කිල් ටිකක් දාගන්න. හෙල්මට් දාන්න එපා. හෙල්මට් දාලා පිස්සු කෙලින්න එපා. KTM කිව්වත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ රෂ් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔය දුර ගිහිල්ලා ඩොටවල් වල ගිහිල්ලා වටවන්දනාවේ ගිහිල්ලා ගහන්න එපා. කෙලින් හරි කමන්නේ නැහැ මචං. කොහොම හරි රෂ් කරලා ගහන්න මැච් එක එච්චරයි කියන්න තියෙන්නේ. අනිත් එක මෙයාට ගැහුවත් ඔයාලා රවුන්ඩ් 4ක් ඇතුළත කිල් 4ක් දැම්මොත් අපි දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් එකක්. ඒකත් ඔළුවේ තියාගන්න. අපි බලමු ඉතින් සුපිරි මැච් එකක් ඉතින් බලා ගන්න පුළුවන් වෙයි ස්ට්‍රීමර් කෙනෙක්. ස්ට්‍රීමර් කෙනෙක්ගේ මැච් එකක්. මොකද ස්ට්‍රීමර්ස්ලාට අපි ස්පෙෂල් අවස්ථා දෙනවා. මොකද මේ චැලෙන්ජ් කස්ටම් වලට වගේ නෙවෙයි. ස්ට්‍රීමර්ස් කෙනෙකුගේ ලේන් සහ යාළගේ channel එකට සහ වැදගත් දෙයක් වෙන හින්දා තමයි ස්ට්‍රීමර්ස්ලාට අවස්ථාවක් අපි දෙන්නේ. ඉතින් අපි බලමු නේද මත්. ඇන්ගිච් ස්ට්‍රීමර්ස්ලා තව ඉන්නවනේ මේ වගේ. ඔව්. අපි බලමු ඉතින් සුපිරියක් කරමු. හරි මල්ලි හදාගන්න කස්ටම් එක ඉක්මනට. අයියේ හදන ගමන් ඉන්න. ඉක්මනට. ඇටයයි කූරයි ඇටය. වරෙල්ල බං ඇටයයි කූරයි ඇටය දන්නේ නැද්ද බං? ඕ වන්දා හොඳයි. හරි. අපි බලමු එහෙනම් මේ පැත්තේ ආපු සෙට් එක මචං VJ. කවුද අනේ VJ? පොඩි VJද නෑනේ? VJ level 60 අවුලක් නෑ. බලමු පැත්තෙන්. දානුක මාම එක්ක ගන්න. එලකිට දාන්න මචං දාලා තියන්න. කවුද මේ? දීලෝ. අවුලක් නෑ. අවුලක් නෑ. ඔක්කොම නිකන් ග්‍රෑන්ඩ් මාස්ටර් ගහපු සෙට් එකක් ඉන්නේ. බට්ට ගැහුවනේ බට්ට ගැහුවා බට්ට ඊයේ ගැහුවා නෑ බට්ට ගිෆ්ට් එක ගන්න ඔයා ගිෆ්ට් එක ගන්න ආවනේ හරියට හරියද මචං කට්ටිය න වැඩි කට්ටිය අයින් කළා අපි අල්ලේන වැඩි කට්ටිය අයින් කරනවා කැප්ටන් ඔයා අනිත් පැත්තට පැනලා මේ බලන්න මොකද්ද මේ ස්කිල් ටික හරියද කියලා හරියයි මල්ලි එක්කනේ පනින්න අනිත් පැත්තට ස්ට්‍රියට් ඕනේ ස්ට්‍රියට් ගැහුවා මල්ලි මගේ ලයිව් එකේ ගැහුවා ඔයගොල්ලෝ ස්ට්‍රියට් මල්ලි ගැහුවා බං අපි ඔයාලට දෙමු අවස්ථාව දැන් ස්ට්‍රීමර්ස්ලාගේම දිගටම ඕනේ නැහැ අපි මේ ඔයාලට අවස්ථාව දෙමු ස්ට්‍රියට් ගැහුවා සුද්දා මගේ ලයිව් එකේ දාලා හරි ස්කිල් ටික මේ මැක් හරිනේ දෙන්න පනින් හරි කවර උකුස්සා ඉන්න කැරක්ටර් එක කවුලක් නැහැ නේද ඒක නම් ෂේප් එහෙම අවුලක් නැහැ ඒක ඒ දනුකයි මේ පැත්තේ ස්කයිලත් දාගෙන ඉන්න හැබැයි කවුද මේ අර ස්කයිලයින් කරා බට්ටා කියන එක අන්න අයින් කරා හරි හරි බට්ටා අයින් කරා හරි අපි යන්නේ කැප්ටන් මල්ලි හරිනේ හෙල්මට් දාන්න එපා ඔයාලා රෂ් කරලා ගහන්න ඔයාලා රෂ් කරලා කිල් හතරක් දැම්මොත් කවුරු හරි gift එකක් ගන්න පුළුවන් weekly membership එක හරිනේ හරි අපි යම් මැච් එකට ඔන්න මචං මේ අපේ ස්ට්‍රීමර් කෙනෙක්ගේ මැච් එකක් බලන්න යන්නේ අපි කවුද කැප්ටන් නේද කැප්ටන් කියලා මල්ලි සබ්ලා 8000 ගානක්ද කොහෙද ඉන්නවලු content creators සහ දැන් නම් content creator කරනවා කියමු මොකද්ද connection ප්‍රශ්නයක් ඉඳලා live දාන්න ඇල්ලුවා අපි බලමු ඉතින් ස්ට්‍රීමර් කෙනෙක්ගේ මැච් එකක් කියන්නේ මචං ගිනි ගින්දර මැච් එකක් අපිට බලා ගන්න පුළුවන් අපේ live එක share බාරක් දාගෙන යමු set එකම මේ පැත්තට set වෙන්න live එක share කරන්න comment කරන්න
දරුගායේ PC කොල්ලෙක් ඉන්නවා. PC කට්ටියට gift එක නම් දෙන්නේ නැහැ මචං. හරිද? ඔයාලා කැමති නම් ගෙන්නන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මොබයිල් කට්ටිය තමයි අපි ફોකස් කරන්නේ. අපි බලමු අපේ කැප්ටන් මල්ලිගේ මැච් එක මොන වගේ මැච් එකක් වෙයිද කියලා. මේ පැත්තෙක් මචං විජේ හෙල්මට් දාලා නැහැ. අවුරන් SB පුතේ මල්ලේ නන් කවුද රත්තරනේ හෙල්මට් එක ගලවපන් මචං මෙන්න මුට ගියා මල්ලි හෙල්මට් එක ගලවන්න කියලා. හරිද? කොල්ලාරනේ. කොළො හෙල්මට් එක ගලවන්න හෙල්මට් එක ගලවන්න මගේ මල්ලියේ පිස්සු කෙලින්න එපා බනින්න බෑනේ බං හැමතිස්සෙම. හරි පුතේ කවුද ශශික හෙල්මට් එක ගලවන්න. හරි නේද? හරි අත් බලමු මැච් එක මචං එනවා. හොඳ බැටල් එකක් දෙයි. අඩේ මේ ලංකාවේ හොඳ ප්ලේයින් දෙන හැංගිච්ච ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා නේද බං? ඉස්නේ කොල්ලෝ. කොල්ලා මචං ඕල් එක නම් මැක්‍රෝ පාරක් ගහන්නේ. පිරුමේ කීයද හැගේ? ලැබෙන විදියෙන් කියන්න පුළුවන්. මටත් ඕනේ කස්ටම් එකක් ගහමු සෙට් වෙන්න. ලයිව් එක ෂෙයා පාරක් දාමු සෙට් එකම. ලයිව් එක ෂෙයා පාරක් දාමු. අපි 7 වෙනකන් ලයිව් ඉන්නවා 7 වෙනකන්. රෑ 7 වෙනකන් ලයිව් එකේ ඉන්නවා. කොල්ලා හොත්ත බැටල් එකක් දෙනවා මචං නේ. අයවාට රික් එකක් දැම්මා. එලගිරි මල්ලි. මම ගන්නම් දාලා තියන්න. මේ හත්ෙරියනේ. දරගයි සෙරොන් ඕන. සෙරොන් ගැහුවා මල්ලිනේ. මල්ලි බලාගෙන හෙල්මට් එක ගියා කොල්ලගේ වා. හෙල්මට් එක ගියා. හෙල්මට් එක ගියා. සතකරක් දැම්මා. ඒක කට්ටිය සෙට් එකම ලයිව් එකේ ෂෙයා පාරක් දාගෙන යනවා. අපි බලමු අපේ කැප්ටන් මල්ලි හොඳ බැටල් එකක් දෙයිද කියලා. 1-4ද නෑ මල්ලි 1-6. මගේ ලයිව් එකේ 1-6 කියන්නේ මචං අමාරු වැඩක්. කරන්න බැරි වැඩ. නෙවෙයි කරන්න පුළුවන් වැඩ. අම්මේ වට්ට පුතේ. වට්ට පුතාගේ කොහෙන්ද වැදුනේ පහර? දනුගයියේ මට ලොකු ගිල්ඩෝ ගහනවා නම් ගන්නවා මචං. ලොකු ඒවා නම් මනම් එහෙම එකක් නෑ මචං. ඔයාලා ගිල්ඩෝ ගහනවා නම් ගන්න. ගිල්ඩෝ ගහන කට්ටියට gift එකකුත් හම්බ වෙනවා මචං අපේ ගිල්ඩ් එකේ. ඒ කියන්නේ පුරි ටාගට් එකක් දීලා ඉතින් ටාගට් එක කම්ප්ලීට් කරගම හම්බ වෙනවා. ඇංගිලා ගැහුවේ. ඇංගිලාද ගැහුවේ? චිරාවට මචං මේ ඔය එනිමි ටික පොඩ්ඩක් රෂ් එක මදි ඈ. රෂ් එක දෙමු. තව රෂ් ඕනේ මචං. රෂ් කියන්නේ මචං ආයේ කඩාගෙන බිඳගෙන තනිකර මරාගෙන මැරෙන්න වගේ යන්න ඕනේ. අයියේ ගහනවාද? අයියා ගහනවාද? උඹලා මට ගහන්න කියලා කියන්නේ මං ගැහුවා කනවා බා. උඹලා කියනවා නම් ගහන්න. මට ඒවන ෂුවර් එකක් නැහැ පින් එකක් ගහන්න පුළුවන් වේද කියලා. අපි බලමු. අම්මේ ෂොට් ටික බා. What the hell man? දනුගයියේ ගේමින් වලට හොඳම ෆෝන් එක මොකද්ද? ඔය Black Shark එක හොඳයි කියලා කියනවා නැත්නම් iPhone හොඳයිද? දැක්ටි බයින පොඩ්ඩක්. ඔයාලගේ ෂොට් ටික කනෙක්ට් වෙනවා අඩුයි නේද? 2-6 දෙන්නේ නැහැ මට මල්ලි වෙනවා. ඔව් 1-6 තමයි දෙන්නේ මට ඕනේ බං හાર્ඩ් පොල්වට සුපිරි පොල්වට එකක් මචං ලයිව් කරලා. මේ දවස් ගානේ ලයිව් වෙනවා මේ. දවස් ගානේ ලයිව් වෙනවා මේ මොකක්ද වෙන්නේ? ඉස්සේ නැති වුණොත් ඇරෙන්න මම ලයිව්. ඒක දෙකක් දෙනවා කොල්ල. කහයිද කොල්ල? අයියෝ කැප්ටන් මල්ලි වඩාත් කස්ටම් එකක් ඕනේ දනුගයියේ මොකද්ද කෙනාගේ කස්ටම් එකක් කෙනා කිව්වේ මචං දනුක එයා කියන කෙනාගේ කස්ටම් එක මේ මගේ මං 1-6 එකක් ගැහුවොත් කනවා පුතේ උඹලා මං කනවට කැමති නැත්තම් කියවල්ලා ගහන්නම් අය මං උඹලා කියන ඕන එකක් කැමතිලා හරි මේ පැත්තෙන් බලාගෙන යමු ප්‍රථම බලාගෙන යමු අපි කැප්ටන් මල්ලි සුපිරියක් කරයි මල්ලි ගහමුකෝ සුත්තෝ කැප්ටන් මල්ලි දීසනයක් කරමුකෝ හොඳ ගැම්මක් කල්ලමු මචං මං හිතුවේ මචං කැප්ටන් හොඳ දීසනයක් කරලා ගයි කියලා අපිට
කැප්ටන්ට වදින්න නැති ප්‍රශ්නයක් තියෙනවා අක්කා. ඒ කියන්නේ ෂොට් එක කනෙක්ට් වෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවානේ දනුගයි අපි අපිට තමා නැත්තේ. ඔයාලට දෙනවා මෙච්චර වෙලාම මචං 4ට ලයිව් එක පටන් ගත්තේ. 4 ඉඳන් මේ වෙනකන් දුන්නා ඔයාලට. දැන් තමයි මේ ස්ට්‍රීමර් කෙනෙක් ගහන්නේ. දැන් මේ නපු සමල්ලි කිල්ලා. වන්න ස්කෝ මචං බෑ බා. මාස්ටර් මල්ලි කරනවානේ බා. මේක මන් කරන්නේ හරියට. ඊපස්සේ හොඳ බැටල් එකක් දෙනවා අපේ බට්ට පුතා. මොකද අයියා සුපිරි ස්ට්‍රීමර් කෙනෙක් දනුග අඩු ආදරේ මචං. එලකිරි මචං මේකට. අපි බලාගෙන යන්න මේ පැත්තෙන් අපේ කවුද කැප්ටන් මල්ලි. ඔයිට වඩා බීසණයක් ඕනේ මගේ රත්තරන් මල්ලියේ. නැත්තම් අමාරුයි වැඩේ. අයියා ගහන්නකෝ මං ගැහුවොත් බින්දුවර කනවා. අවුලක් නැද්ද? මගෙත් එන 4ක් බල්ල බැක්කෙමු ඈ. ඔක්කොම බලන්න කියන්න එපා එහෙනම්. උඹලට මං ගහන්න ඕනද? බිග් ෆෑන් දනුගයි ආදරේ. අපේ මේ පැත්තේ කැප්ටන් මල්ලි ගහමු ඕක. ගහමු. යම් අරගෙන ගහන්න පුළුවන් මචං. කැප්ටන් පැනල් එක ඔන් ගහන්නකෝ බං. කැප්ටන්ගේ වදී කියලා මම හිතන් හිටියේ බං. අයියා දන්සල් එහෙම නෑ නේද අඩෝ මේ පාර දන්සල් දෙන්න අතේ සල්ලි නෑ බලමු අයියා දෙනවා උඩරිම පුළුවන් වුණොත් දන්සලක් දෙනවා දැන් මේ පාර දෙන්න බැරුණා ගිය අවුරුද්දේ දෙන්න බැරුණා මල්ලි බලමු මේ අවුරුද්දේ දෙමු එහෙම වුණොත් අපි මන් දෙනවා කිව්වොත් දන්සලක් අනිවාර්යෙන්ම දෙනවා අයි දනුගයියව ගේන්න දු එකෙක් කිය. මලියව ගේන්න තව එකෙක් කිය. කවන්න දනුගයිය ගාමුද කියන්නේ නෝ. මට ෂුවර් නෑ මචං ඈ. මට විඤ්ඤාණ නම් ගහන්න බැරිද? අපි මේ මැච් එකත් බලමු මචං කොල්ලගේ. මෙතේ එනින් පැත්තේ කිල් හතරක් දාපු කවුරුත් නෑ. හරි අපි බලමු. මචං මට නම් ෂුවර් එකක් කොල්ලා බලමු. මේ මැච් එකත් බලමු ස්ට්‍රීමර් කෙනෙක් නේ බා. මූවමන්ට් එක නම් වාසියක් මචං ඈ. මූවමන්ට් එක වාසියක්. මූවමන්ට් එක නම් පට්ටම වාසියක් ඈ. ගැම්ම ගනින් මල්ලි. ගහන්න පුළුවන් ඈ. මචං අපිට වඩා මේ හොඳ ප්ලේයර්ස් අපිට බැරි වුණාට ගහ ගන්න මේ මොබයිල් කොල්ල ඉන්නවනේ බං. 106 වල හොඳ බැටල් එකක් දෙන කොල්ල ඉන්නවා බං. මොකක් වෙයිද ගහයිද? අයියෝ මල්ලි හෙල්මන්ට් එක ගැලවිලා විසික්ුණා. හරි. අපි බැක්කෙම වෙන කැප්ටන් මල්ලි මාරු නයිස් සුපිරි එලගිරි හොඳ බැටල් එකක් දුන්නා